ලියව්ලොග් සංස්කෘතියක ආගමනය. හලෝ නංගි මල්ලි ඔන්න එහෙනම් අද ඔයගලන්ට වීඩියෝ එකකින් මම කියලා දෙන්න හදන්නේ O level exam එකට මුහුණ දෙන්න ළමල්ලාට ඔළුව හදාගෙන මේ දවස් ටිකේ හරියට එක්සෑම් එකට සූදානම් වෙන විදිය. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. යමු වීඩියෝ එකට. ෆුල් වීඩියෝ එක බලන්න. මට සපෝට් එකක් දීලා channel එක subscribe කරගෙන ෆුල් වීඩියෝ එක එකතු වෙමු. ඔව් ඕලෙවල් උණුසු මාසේ ඔයගොල්ලන්ට ඕලෙවල් එක්සෑම් එකට තියෙන තව මාසයක් වගේ කෙටි කාලයක්. ඉතින් මේ කාලය තුළ ඔයගොල්ලෝ තමන්ගේ වැඩ ටික කරන විදිය අනුව තමයි ඕලෙවල් එක්සෑම් එකේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ විෂයන් 9ක් තියෙනවා තමයි. හරි. මේ විෂයන් 9ම ඔළුවට දාගන්න නැතුව හරි සැලැස්මකට වැඩ කළොත් ඔයගොල්ලන්ට විෂයන් 9ට වුණත් ඒ 9 දාන එක අමාරු දෙයක් නෙමෙයි. හරි. ඉතින් ඒ 9ක් ගන්න එක නෙමෙයි S9ක් ගන්න එකත් ලොකු ටාගට් එකක් කරගත්තු ළමයි මම ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒ හැමෝටම තමයි අද වීඩියෝ එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ විෂයන් 9 හරියට බැලන්ස් කරලා මේ දවස් ටිකේ ඔළුව හදාගෙන වැඩ ටික කරන්න කොහොමද කියලා. හරි. ඔයගොල්ලන්ට ගොඩාක් වැඩ ගොඩ ගැහිලා තියෙනවා තමයි. මගේ හැරුණු වැඩ ගොඩක් ඇති. ඉස්කෝල් මේ දිට්ටා කොළ සුළුකුණාටුවත් එක්ක ඔයගොල්ලන්ට ඒ කාල සීමාව තුළ මේ පාසල් මේ පැවැත්වුණෙත් නෑ. ඒ ලෙවල් එක්සෑම් එක කල් ගිහිල්ලා. ඉතින් ඔයගොල්ලන්ට වැඩ ගොඩක් මගේ හැරුණ වෙන්න පුළුවන්. ගොඩක් අය ආපදාවට ලක් වුණා වෙන්න පුළුවන්. ඉතින් ආපදාවට ලක් වෙච්ච නංගිලා මල්ලිලාට නම් ඔයගොල්ලෝ මෙහෙමයි. ඔයගොල්ලෝ හිතන්න එක්කෙනෙක් කියන්නේ A කියන ළමයා පාට ගොඩක් අරගෙන අඳින චිත්‍රයට වඩා B කියන ළමයා පාට දෙකක් අරගෙන අඳින චිත්‍රය ලස්සන වෙන්න පුළුවන්. මම මොකක්ද ඒ කියපු කතාව. ඒකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ආදර්ශයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ තියෙන විෂයන් 9 තියෙන සමස්ත දැනුම නෙමෙයි. ඔයගොල්ලන්ට විෂයන් 9 තියෙන යම් දැනුම් ප්‍රමාණයක් යූස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් විෂයට Tamanට වැදගත් විශිෂ්ට සම්මාන සාමාර්ථයක් ලබා ගන්න. මොකද මම ඒ කියපු කතාව. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට සිංහල විෂයට එකක් ගත්තට ගණිත විෂයට එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි B එකක් C එකක් සීමාවකට යන්න පුළුවන්. ඔයගොල්ලන්ට සිංහල විෂය හොඳට පුළුවන් නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ විෂයට අඩු ඉඩ ප්‍රමාණයක් දීලා අනෙක් විෂයන් වලට වැඩි බර දාලා පාඩම් කරන්න. ඉතින් මේක තමයි සරල සංසිද්ධිය. ඒ කියන්නේ අද වීඩියෝ එක තුළ මම ඔයගලන්ට කියන සමස්තය තමයි ඔයගොල්ලන්ට අමාරු විෂයන් ටිකට වැඩිපුර මහන්සි වෙන්න, ලේසි විෂයන් ටිකට අඩුවෙන් මහන්සි වෙන්න. මහන්සි නොවී ඉන්න එපා. මොකද එහෙම වුණොත් ඒව ලොස්ට් වෙනවා අනිවාර්යෙන්. ඒක නිසා ඒවට 70%ක කියන්නේ මෙහෙම දැන් අමාරු විෂයන් වලට ඔයගොල්ලෝ 60%ක ප්‍රතිශතයක් දීලා ලේසි විෂයන් වලට 40%ක ප්‍රතිශතයක් දීලා පාඩම් කරගෙන යන්න. එහෙම වුණොත් ඔයගොල්ලෝ හිතන්නේත් නැති රිසල්ට් එකකට යන්න පුළුවන් ෂුවර්. මේ දවස්වල දැන් තව මාසයක් වගේ ඉන්න තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ ඔයගොල්ලෝ පුළුවන් තරම් කරන්න ඕන විෂයන් 9 මගේ අරමුණු කොච්චර වැඩ තිබුණත් ඒ හැමදේම කවර් කරන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ පාස් පේපර් කිරීම හරහා හරියට මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. මොකද පාස් පේපර් කියන්නේ ඔයගොල්ලන්ගේ රිසල්ට් එක වෙනස් කරන ඒ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. මොකද උදාහරණයක් විදියට මගේ 3 වෙනි වාර විභාගේ මම O level exam එක ලියද්දී O level يعني 3 වෙනි වාර විභාගෙ තිබුණ ලකුණු 42ක් වුණාට මම A level පේපරේ B සාමාර්ථයකට මම ගණිත පේපර ලිව්වා. මට ගණිතේ ගොඩක්ම අමාරු විෂයක් වුණා. මම පාස් පේපර් කිරීම හරහා තමයි ඒ ලකුණකට බිල්ඩ් අප් කරේ මගේ ලකුණු ප්‍රමාණය. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් මගේ අරුන් වැඩ තිබුණ වෙන්න පුළුවන්. ඒ හැමදේම ආපහු රිකවරි කරන්න කාලයක් නැහැ. පුළුවන් තරම් මේ දවස් ටිකේ يعني මානසිකව රිලැක්ස් එකෙන් ගෙදර අය يعني ගෙදර සමහර අය ඔල්රෙඩි ස්ට්‍රෙස් අරගෙන එහෙම වැඩ කරනවනේ. එහෙම එපා. රිලැක්ස් එකේ වැඩ ටික කරගෙන යන්න. තියෙන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ දවස් 27ක් තියෙනවා කියලා. 27ක් තියෙනවා නම් ඔයගොල්ලෝ කල්පනා කරන්න 27 9ෙන් බෙදුවම විෂය 9ක් තියෙනවා නම් එක විෂයකට තියෙන දවස් 3ක වගේ කාල සීමාවක්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට එක විෂයකට තියෙන්නේ පැය 72ක වගේ කාල සීමාවක්. ඉතින් මේ පැය 72කින් ඔයගොල්ලොන්ගේ රිසල්ට් එක තීරණය වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඉතින්
ඔයගොල්ලන්ට ඒ කියන්නේ මම කියන්න බලාපොරොත්තු වෙන්නේ අමාරු විෂයන් වලට වැඩිපුර බර දාලා පාඩම් කරන්න. ලේසි විෂයන් වලට අඩු ප්‍රතිශතයක් දීලා පාඩම් කරගෙන කොහොම හරි මේ රිලැක්ස් එකේ වැඩ ටික කරගෙන යන්න. එක විෂයක්වත් ෆේල් වෙන්න දෙන්න එපා. මොකද ඒක ගොඩක් දුක් වෙන්න හේතු වෙයි. හැමදේම කොහොම හරි විෂයන් 9 බැලන්ස් කරලා කොට දාගන්න. මම කියන්නේ ඒ 9ක් දාගන්න කියලා පුළුවන් අය ඇති. මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් එයාලට එයාලගේ රිසල්ට් එකට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. S9ක් ගන්න තියෙන ළමයාට A9ක් ගන්න තියෙනවා කියන එක ප්‍රායෝගික නෑ තමයි. හැබැයි ඒ S9ක් ගන්න ළමයාට C9ක් ගන්න එක ටාගට් එකක් කරන්න පුළුවන්. මොකද ඒක එයාට ඇචීව් කරන්න පුළුවන් ටාගට් එකක් නිසා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ හිතලා තමන්ට තමන් පුළුවන් කියන මොටිවේෂන් එක ඔලුවට දාගෙන වැඩ කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට සපෝට් එකක් දෙන්න channel එක subscribe කරලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ අදහස කමෙන්ට් එකක් විදියට එවන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න මේ O level උණුසුම ASCII ගොඩක් අයට ඔයාලගේ යාළුවන්ට ගොඩක් ෂෙයා කරගෙන යන්න. මොකද එයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. අනිවාර්යෙන් බැරිම කියලා කෙනෙක් නැහැ. අනිවාර්යෙන් එයාගේ කියන්නේ යම් කිසි ළමයෙක් හිතනවා නම් අනේ මට S එකක්වත් බැරි වෙයි මේකට මට W එකක් තමයි නෑ. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පාස් පේපරේ අරගෙන ඒ ප්‍රශ්නෙට අදාළව ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න. ඒවට ප්‍රශ්න අහන කොටස් මොනවද කියලා. එතකොට ඔයගොල්ලෝ හිතනවටත් වඩා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් සහ ඔයාලගේ මයින්ඩ් පවර් එක වැඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කියන ආත්ම විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක උපරිම ලෙවල් එකකට ගේන්න පුළුවන්. හරිද? ඉතින් කොහොම හරි වැඩ ටික කරගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ තුලින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.